දැක්කයි මගේ මේ දවස්වල ඕල් කොයින් සීසන් එක ගණන ප්‍රශ්න දෙකකට උත්තර දෙන්න තමයි අරන් ගලා තියෙන්නේ. මුලින්ම අහන ප්‍රශ්නේ තමයි ඕල් කොයින් සීසන් එක පටන් ගත්තද කියන එක. ඒකට උත්තරේ ඔව්. මේ වෙලෙදි පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ එන ප්‍රශ්නේ තමයි පටන් ගත්තා නම් ඇයි අපේ පෝර්ට්ෆෝලියෝස් ග්‍රෝ වෙන්නේ නැත්තේ? තාම තියෙන්නේ රෙඩ්. එක්ක තාම ග්‍රීන් වෙලා නැහැ. තාම නිකන් එක ලෙවල් එකක තියෙනවා මාකට් ප්‍රයිස් ගෲප් එකේ. ඒකට හේතුව තමයි අපි ඉන්නේ තාම ඕල් කොයින් සීසන් එක early stage එකේ. කියන්නේ first stage එකේ. කියන්නේ මේකේදී සාමාන්‍යයෙන් මුලින්ම ඔය ඕල් කොයින් සීසන් එකේ තියෙන stages කීපයක්. ඒකෙදී මුලින්ම Ethereum, Solana, XRP වගේ large cap coins වලට තමයි cash flow වෙන්නේ. ඒවා තමයි ඉස්සෙල්ලා perform කරන්නේ. ඒත් වර්ල්ඩ් එක 21 bull run cycle එකේ ඉන්න previous cycle එක බලන්න පුළුවන්. ඒතකොට දැන් ඔයාලා දකින්න Ethereum එහෙම හොඳට perform කරනවා, Solana එහෙම all time high break කරා, XRP all time high break කරා, ඒ වගේ තියෙනවා. දැන් ඔයාලට ඊගාවට මේ cash flow වෙන්න තියෙන්නේ AI projects. ඒතර Fed ඒ වගේ Render, Phil ඒ වගේ projects වලට ඊගාවට cash flow වෙනවා. එතනින් පස්සේ තමයි ඔයාලා ඔය බලන් ඉන්න high risk projects වල කියන 150x වල බලන් ඉන්න coins pump වෙන්න ගන්න. එතකොට ඊට පස්සේ මොනවද PTB ඔය වගේ small cap coins වල cash flow වෙනවා. ඊට පස්සේ තමයි ඔයාලා බලාපොරොත්තු වෙන අර extra bullish all coin season එක එන්නේ. හරි. ඒ හින්දා ඉවසීමෙන් තියෙන portfolio එක hold කරන් ඉන්න තමයි තියෙන්නේ. තව dip end හොඳ strong projects buy කරගන්න. මේ පාර trend එක තමයි AI. එතකොට AI projects වැඩිපුර accumulate කරගන්න. එහෙනම් see you.